හෙද ළමයි ඔන්න මගේ නිව්‍ය ව්ලොග් එක අරගෙන ආවේ. මේක අතරම මිනි ව්ලොග් එකක්. ඔන්න උදෙන්ම ඇහැරලා මොන හොදගෙන ඇඳුමක් ඇඳගෙන අතර මං ගෙදර නෙවෙයි ඉන්නේ, කොළඹ ඉන්නේ. ගෙදරින් පිට ඉන්නේ. ඉතින් වැඩ ටිකකුත් තිබ්බා රෙදි හොදලා කරලා ඒවත් කරගන්න එපා. මොකද මට නිවර්ඩ දවසකට තියෙන ඔය හම්බෙන නිවර්ඩුවක් විතරයි. ඉතින් ඒ ටික කලින් දවසේ හොදලා තිබ්බ ටික වනලා ඊට පස්සේ මම තේ එක හදාගත්තා. මම ෆ්‍රෙෂ් මිල්ක් වලින් තමයි තේ බොන්නේ. කිරි පිටි බොන්නේ නැහැ. ඊට පස්සේ උදේ කිරි එකත් හදාගෙන ලස්සනට ඉතින් අහසත් දිහා බලාගෙන බොන්න තමයි තියෙන්නේ. මේ විදිහට තමයි කාමරේට පේන්නේ. ජලයේ හින්දා හොම පේන්නේ නැත්තම් එළියට ගිහපම් මෙන්න මේ වගේ ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අතරම 2026 අලුත් අවුරුද්ද තමයි first time මං ගෙදරින් පිට ඉන්නේ. නැත්තම් අනිවාර්යෙන් අම්මගේ කැවුමක් කන්න කොහොමත් ගෙදර දුවනවා මම. නැත්තම් කොහොමත් ගෙදර තමයි ඉන්නේ. කියන්නේ ලොකු පිරිසක් නැති වුණාට මගේ සර්කල් එක චූටි වුණාට ඒ සර්කල් එක ඇතුලේ ඒ ෆීලිං එක මාර විදිහට මට දැනෙනවා. හැබැයි මේ අවුරුද්දේ මට ඒ ෆීලිං එක නැහැ. ඒ වුණාට මම තනියම මගේ අවුරුද්ද සැමරුවා. ඉතින් මම තනියම කෑම එකක් හදාගත්තා. ඔය ලිපගිනි මොලවන්න තිබ්බනේ. ඒ වෙලාවට මම බත් එකක් දැම්මා. ඒ කියන්නේ රයිස් කුකර් එකේ බත් එක තිබ්බා. ඊට පස්සේ මං කරි දෙකක් හදාගත්තා මට කන්න. මං දැකලා තියෙනවා අම්මා මෙහෙම කරනවා. අලුත් අවුරුද්දට ලිපගිනි මොලවනකොට මං දන්නවා මේක ඉතින් ලිපේ නෙවෙයි තියන්නේ. ඒවන්ට ඉතින් මං ඒක කරා. ඊට පස්සේ මම මේ විදිහට චිකන් ටිකක් කලින් ගෙනත් තියාගත්තා. ඒ ටික ඉතින් මේ විදිහට සීසනින් කරලා, සීසනින් නේද කියන්නේ? සීසනින් කරලා චුට්ටක් වෙලා තිබ්බා. ඒක එහෙම්ම තියලා මගේ වටාන වලින් කරි එක හදාගත්තා. ඒ අතරතුර චුටි බඩගින්නක් ආවා. මෙහෙමයි. ඔය මේ නොනගතේට නොකනොබී ඉන්න බෑ. මට නම් ඉතින් ඒක හොඳ නෑ කියලා දන්නවා. ඒක වෙනම කතාවක්. චුට්ටක් ඉතින් පොඩි මුරුක්කුවක් කෑවා. ඊට පස්සේ චිකන් එක හදාගන්න යන්නේ. මම දැකලා තියෙනවා අම්මා මේ විදිහට 3-5 කුඩු ඒවා මේවා ටික දාලා හොඳට කබල බැද ගන්නවා. බැදගෙන ඒක අරගෙන තමයි එයා එක හදන්නේ. ඒක පැත්තකින් තියලා තේ චුට්ටක් දාගෙන ඒකට රම්ප කරපිංච ඔය තියෙන අඩුම කුඩුම ටික දාගන්න. ඒ ටික හොඳට බැදුනට පස්සේ අපි අර කබල බැදගත්ත ටිකක් දාලා මස් ටිකක් දාලා හොඳට කලවම් කරලා වතුර චුට්ටක් දාලා ගන්න තමයි තියෙන්නේ. ඔන්නේ අතරතුර අපේ පල්ලෙහා කියන්නේ මම ඉන්න තැන පල්ලෙහා අවුරුදු මේසි හදලා තිබ්බා. මටත් ඉතින් එන්න කියලා කිව්වා ආහාර අනුභවය වෙලාවට. මම ඉතින් චුට්ටක් බෙදාගෙන මට ඇති වෙන්න මම එහෙම උඩට ආවා. පල්ලෙහා හිටියේ නෑ මම. ඇත්තටම මේ මම ඉතින් ෆස්ට් ටයිම් එහෙම තනියම අවුරුද්දට ගෙදරින් පිට ඉන්න. අවුලක් නෑ. ඒකත් වෙනම වව් ෆීලිං එකක් තියෙනවා. ඒ කියන්නේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක්. ඔන්න චිකන් කරිය. චිකන් කරිය හදුනට පස්සේ ඒ කියන්නේ මං උයලා ඉවරයි ඒ වෙනකොට. මට ඉතින් පල්ලෙහෙන් මෙහෙම ආරාධනාවක් හම්බෙච්ච හින්දා මම මගේ කෑම එක පැත්තක තියලා මේකේ රහ බැලුවා. කිරිබත් කටකුයි කොකිසකුයි මුංගට කැවුනේ. ඉතින් ඒ වගේ රහ බැලුවා. මේ පගේ හැම්පාරම අම්මගේ කැවුම් තමයි කන්නේ. මේ පාර තමයි අම්මගේ කැවුම් නැතුව වෙන කැවුමක රහ බලන්නේ අලුත් අවුරුද්දට. ඉතින් මෙහෙමයි හැමෝටම හැමදේම එකම විදිහට හම්බෙන්නේ නැහැ. මට හම්බෙන විදිහට අනිත් කෙනාට හම්බෙන්නේ නැහැ. දැන් මම මෙහෙම දුක් වුණාට මට අම්මා ළඟ ඉන්න බැරි වුණා, මට ගෙදර ඉන්න බැරි වුණා කියලා තවත් අය ඉන්නවා. අම්මා තාත්තවත් නැති අලුත් අවුරුද්දක් මෙහෙමවත් සමරන්න, මෙහෙමවත් කැවුමක් කන්න හම්බෙන්නේ නැති අය. ඉතින් ඒක තමයි අපිට හම්බෙන දේෙන් සතුටු වෙන්න දැනගන්න ඕනේ. අපිට තියෙන දේෙන් සෑහීමකටපත් වෙන්න දැනගන්න ඕනේ. ඒ කියන්නේ ලද දේෙන් සතුටු වෙන්න ඕනේ. එතකොට ඇත්තටම ජීවිතේ විඳින්න හරිම ලේසි. අරක නෑනේ මේක නෑනේ අරයට තියෙනවා මට නෑ මට මෙහෙම වෙන්නේ. ඒ වගේ නෙගටිව් ෆීලිං කවදාවත් ගන්න එපා. මොකද ජීවිතේ කියන්නේ විඳවන්න තියෙන දෙයක් නෙවෙයි. කොච්චර අඩුපාඩු තිබ්බත් අපි හැම වෙලේම දැනගන්න ඕනේ අපි සතුටින් ඉන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් අපිට විශ්වය ආශිර්වාද කරනවා. කොහොම හරි එහෙට මෙහෙට කම්මැලිකම ඉද්දි
අපි අයියලා දෙන්නම පන්සලට යන්නේ. ඉතින් මාවත් අදගෙන යන් කියලා මමත් විනාඩි 5ට ලෑස්තිලා ගියේ. ඇත්තට මම ජීවිතේට විනාඩි 5ට ලෑස්ති වෙච්ච පළවෙනි පාර. ඊට පස්සේ ඉතින් අතට මල් මුකුත් මම ලෑස්ති කරගත්තේ නැහැ. මොකද ඒ වෙලෙමනේ ඒගොල්ලෝ ආවේ. ඒ හින්දා ඔතන පන්සල ළඟම තියෙන කඩේකින් හඳුන් කුරු පහන් පොල් තෙල් ඒ ටිකක් අරගෙන තමයි අපි 3-4 දෙනා ගියේ. ගිහිල්ලා අතරම අපි යනකොට හවස් වෙලා මට මතක හැටියට 4:05 වගේ මට හරියටම මතක නැහැ. මේ ලොකු හඳුන් කුරක් තිබ්බා. ඊට පස්සේ අපි ඒක තමයි ගත්තේ. ගොඩාක් සෙනග හිටියා. පවුල් පිටින් ඇවිල්ලා පහනක් පත්තු කරලා ඉතින් හිත නිවාගෙන ආශිර්වාද ගන්න තමයි ඉතින් හැමෝම එන්නේ. ඉතින් අපිත් ගියා. පහන් පත්තු කරලා චෛත්‍ය වැඳලා ඒවත් පිළිවෙත් ටික කරා. පුදුම නිදහසක් දැනුනේ. මට ඇත්තටම උදේ ඉඳන් මං අම්මට කී හිටි මං යනවා. හැබැයි මට හවස් වෙද්දී තනියම හින්දා යන්නේක පොඩ්ඩක් කම්මැලි වුණා. ඒ වුණාට කොහොම හරි මගේ ආසාවත් ඉෂ්ට වුණා. කොහොම හරි අපි එතනින් එළියට එනකොට 7 අපි එහෙම හිතමු. ඒත් එකම හයියෙන් වහින්න ගත්තා. අපි තුන් දෙනා හොඳටම තෙමුණා. ඒ වුණාට ඇත්තටම සතුටුයි. හිතපො නැති අමුතුම එක්ස්පීරියන්ස් එකක් මට ඒ දවසේ නම් හම්බුනේ. මට කවදාවත් අමතක වෙන්නේ නැති වෙයි. එළියට ආපු ගමන් පොඩි බඩගින්නට බඩිරුම් ගත්තා. ඒක අරගෙන ඉදි තමයි වැස්ස තද කරේ. වැස්ස තද කරලා පස්සේ අපි තියා අයිනකට වෙලා හිටියා පිට්මිය කෙනකල්. ඒක ආවට පස්සේ තමයි ගෙදර ආවේ. ඒගොල්ලෝ එනකොට මට කෑම අරන් ආවනේ. මං ඒක තමයි රැට කෑවේ. යාලා හදලා තිබ්බ කෑම එක. ඊට පස්සේ ආස්මි මොනවද පැණි වලලු. ඕවා ටික තමයි මගේ රාත්‍රී ආහාර භෝජනයේට ඇතුළත් වුණේ. හරිද? ඉතින් ওই විදිහට පටන් ගත්ත අවුරුද්දත් එක්ක හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා සුබම සුබ අලුත් අවුරුද්දක්. මේක ඇත්තටම ලේට් විශ් එකක්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැම වැඩක්ම හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනේ. ඉදිරියට ජයග්‍රහණ ලැබෙන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝම සතුටින් ඉන්න. තව වීඩියෝ එකකින් අපි හම්බෙමු.